සුබ දවසක් ඔයාලා හැමෝටම. බලමු අද දවසේ මාකට් අප්ඩේට් එක. ගෙවෙන පැය 24 ටොප් 100 කොයින් සේරම වගේ ඩ්‍රොප්. ගෙවෙන පැයෙත් සෙල් ඔෆ් එක මේ විදිහටම තවම තියෙනවා. අපි බිට්කොයින් පැත්තට යමු. මම කලින් සයිකල් එකට මේ විදිහට ෆිබොනාචි ඇඩ් කරගන්නවා. බලන්න කලින් පාර මාකට් ඩ්‍රොප් වුණාට පස්සේ රීටෙස්ට් වෙලා තියෙන්නේ 0.5 වලින්. බලන්න අපි දැන් ඉන්න සයිකල් එකේදී 0.5 වලිනුත් බ්‍රේක් කරගෙන 0.618 බ්‍රේක් කරගෙන පහළට කැන්ඩල් බොඩි ක්ලෝස් වෙලා තියෙනවා. ඉතින් මේක ගොඩක් නෙගටිව්. ඉස්සරහ දවස් කිහිපෙදි මාකට් එක තරමක් අප් වෙන්න chance එකක් තියෙනවා. කට්ටිය හිතනවා එතකොට මාකට් එක දිගටම අප් වෙයි කියලා. බොහෝ විට මේක ට්‍රැප් එකක් වෙන්න පුළුවන්. මාකට් එක පොඩ්ඩක් අප් වෙලා තව ලෙග් එකකින් මාකට් එක ඩ්‍රොප් වෙන්න chance එකක් තියෙනවා. ඒ වගේම RSI එකේ අපිට මේ විදිහට බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් බලා ගන්න පුළුවන්. මේ හේතුව හින්දාත් මාකට් එක ඉස්සරහ දවස් කිහිපෙදී අප් වෙන්න chance එකක් තියෙනවා. ඒ වගේම බලන්න මේ 74000 level එක එතන liquidity ගන්න මාකට් එක ඒ level එකටම drop වෙන්නත් ලොකු chance එකක් තියෙනවා. මේ විදිහට මාකට් එක අප් වෙද්දී ගොඩක් traders-ලා ලොකු leverage use කරලා trade කරන්න ගන්නවා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාලව තව තවත් trap වෙන එක. බලන්න ගෙවෙන පැය 24 බිලියන 1.92ක් ලික්විඩේට් වෙලා තියෙනවා. ඒ වගේම long trades බිලියන 1.79ක්, short trades මිලියන 136ක්. ඒ වගේම පැය 4 බැලුවොත් ගොඩක් exchange වල තවටත් long තියෙන්නේ. ඒ වගේම පැය 24 බැලුවත් long. ඒක හින්දා market එක තව තවත් drop වෙන්න මේකත් හේතුවක්. ඒ වගේම බලන්න ගොඩක් liquidation තියෙන්නේ 88000, 89000, 90000 level වල. ඉතින් මාකට් එක ওই ලෙවල් එකටත් එන්න ලොකු chance එකක් තියෙනවා. ඒ ලෙවල් එකට ඇවිල්ලා සාමාන්‍යයෙන් 70000 75000 ලෙවල් එකට drop වෙන්න පුළුවන්. අපි පොඩි වීඩියෝ ක්ලිප් එකක් බලමු. මේකේ තියෙන බිට්කොයින් වලට සාපේක්ෂව ඕල්ට් කොයින් වල සිද්ධ වෙන drop එක. මේකම හේතුවක් ඔයාලගේ වැඩි කැපිටල් එකක් බිට්කොයින් වල තියෙන්නත් අඩු ප්‍රමාණයක් ඕල්ට් කොයින් වල තියෙන්නත්. මොකද සාමාන්‍යයෙන් bear run එකකදී ඕල්ට් කොයින් 180ක් වගේ drop වෙන ලොකු chance එකක් තියෙනවා. බිට්කොයින් සාමාන්‍යයෙන් එහෙම එකපාර drop වෙනවා අඩුයි. අපිට ඩොලර් කොස්ට් ඇවරේජ් කරගෙන සාමාන්‍යයෙන් ලොන්ග් ටර්ම් ගමනක් යනවා නම් හොඳට ප්‍රොෆිට් ගන්න පුළුවන් බිට්කොයින් එතේරියම් වගේ ඇසෙට් වල ඔයාලගේ සල්ලි දාලා තිබ්බොත්. අපි එතේරියම් පැත්තට යන්. එතේරියම් වලට ෆිබොනාචි දාගත්තට පස්සේ දැන් ඉන්නේ 0.5 කියන ලෙවල් එකේ. අපි බලන්න ඕනේ 0.5 0.618 කියන ලෙවල් එක හෝල්ඩ් කරගන්න පුළුවන් වේද කියලා. මේ ලෙවල් එක හෝල්ඩ් කරගන්න පුළුවන් වුණොත් ඊළඟ අප් එක යන්න පුළුවන්. එතනිනුත් පල්ලෙහාට බ්‍රේක් වුණොත් ආයෙත් 1500 2000 රේන්ජ් එකට වැටෙන්න ලොකු chance එකක් තියෙනවා. අපි එතේරියම් වලත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් බලමු. ඔහුගේ අවුරුදු 5 2900 3000 අතර තිබිලා තියෙන්නේ. ඉතින් මේ කතාව ඇත්ත. සාමාන්‍ය එතේරියම් 2000 5000 අතර තමයි ගොඩක් වෙලාවට මූව් වෙන්නේ. අපි බලමු ඉස්සරහා කාලෙක 7000 10000 පැත්තටවත් යයිද කියලා. ටෙස්ලා මේ වෙද්දී වන් ඩේ chart එකේ ලොකු bearish candle එකකින් trade වෙන ගමන් තියෙන්නේ. මේ channel එක පහළට break වුණොත් ගොඩක් වෙලාවට ලොකු down එකකට යන්න chance එකක් තියෙනවා. බලන්න 200 එක තියෙන්නේ 340 350 කියන range එකේ. ඔයාලට buying opportunity එකක් හොයනවා නම් මේ level එකට market එක ආවට පස්සේ candle consolidate වුණොත් විතරක් ඔයාලට buying opportunity එකක් හොයන්න පුළුවන්. Asta chart එකේ අපි ඉන්නේ. ඔයාලට trade එකක් ගන්න පුළුවන් Asta මේ තියෙන wedge එක break කරලා යන retest එකෙන්. අපි පොඩි time frame එකකට යන්. 1 hour එකේ මේ තියෙන channel එක පල්ලෙහාට break කරොත් ඔයාලට එන retest එකෙන් selling opportunity එකක් හොයන්න පුළුවන්. බලන්න 4 hour වලදී ඩොලර් 1.1 බිඳුවට ඇවිල්ලා market එක up වෙලා තියෙන 200 එකේ වැදිලා. ඉතින් මේක බොහෝ විට ඉස්සරහට අප් ට්‍රෙන්ඩ් එකකට යන්න ලොකු chance එකක් තියෙනවා. 1.5 1.4 පැත්තට මාකට් එක අප් වෙන්න ලොකු chance එකක් තියෙනවා. STRK පැත්තට යන්. STRK මේ විදිහට wedge එක ගාවමයි දැන් ඉන්නේ. ඔයාලා බලන්න wedge එකෙන් උඩ candle body close වෙනවද කියලා. එහෙම close වුණොත් එන retest එකෙන් ඔයාලට buying opportunity එකක් හොයන්න පුළුවන්. හැම එකක් විදිහට close වුණොත් red candle එකක් පහළට හිටින විදිහට මාකට් එක මේ 8 කියන ලෙවල් වලට එන්න ලොකු chance එකක් තියෙනවා. ඒ වගේම මේ වෙද්දී bearish divergence හැදෙන ගමන් තියෙන්නේ. අපි WLD පැත්තට යන්. WLD මේ වෙනකන් hold කරන් හිටපු support line එක break කරගෙන පල්ලෙහාට candle body close වෙලා තියෙනවා. ඉතින් ඔයාලට ඊළඟ selling opportunity එක බලන්න පුළුවන් මේ level වලට market එක ආවොත්. අපි USDT dominance එකට යන්. dominance එක මේ වෙද්දි resistance line එකක තියෙන්නේ. dominance එක 6.4 කියන level එකකින් reject වුණොත් bitcoin තරමක recover එකක් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලා long term opportunity හොයනවා නම් මේ TRB කියන්නේ හොඳ coin එකක්. TRB වල මේ තියෙන wedge එක break කරාට පස්සේ එන retest එකෙන් ඔයාලට long term target කරන්න පුළුවන්. අපි pepe වලට යන්. සාමාන්‍යයෙන්
රන් එකකදී අනිත් ඕල්ඩ් කොයින් 5 ගුණයක් විතර යනවා නම් පෙපේ 8 ගුණයක් 10 ගුණයක් විතර යන්න ලොකු chance එකක් තියෙනවා. ඔයාලා හෝල්ඩ් කරනවා නම් පෙපේ කියන්නේත් හොඳ කොයින් එකක්. අපි ඩොට් වලට යන්. ඩොට් මේ වෙද්දි බොටම් එකෙන් පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. මේවට අත දාන්න යන්න එපා. මේ පහළ ඉඳන් උඩ තියෙන ලයින් එක බ්‍රේක් කරලා එතන කැන්ඩල් ස්ටේබල් වුණොත් විතරක් ඔයාලට බයි කරගන්න පුළුවන්. ඩොජ් කොයින් එක මේ වෙද්දි පහළ තියෙන ලයින් එක හෝල්ඩ් කරගෙන අප් වෙවි යන්නේ. අපිට ඉස්සරහා මාසවලදී මේකෙත් ඊළඟ අප් ට්‍රෙන්ඩ් එක බලා ගන්න පුළුවන් වෙයි. කඩානොත් ඒ වගේමයි. පහළ තියෙන ලයින් එක හෝල්ඩ් කරගෙන තවටත් ඉන්නවා. අපි බලමු ඊළඟ මාසවලදී මේවත් හොඳ රන් එකක් යයි. ඔයාලට ඇනලයිස් ඕන කොයින් වල නම් ටිකක් පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී ඒ කොයින් ගැනත් කතා කරමු. අදට අපි වීඩියෝ එක අවසන් කරමු. හැමෝටම සුබ දවසක්.